ආටානාටි සූත්‍රය පුදුම ආරක්ෂාවක්නේ. ආයිතින් මොන කොඩිවින හූනියම් මොන කරදර මොන යක්කු බන්දලා එව්වත් ආයි වටේ දේවාල ගාරි දුවන්න ඕනේ නැහැ. ආටානාටි සූත්‍රය පුදුම ආරක්ෂාව. පිරිත් පොත ඔබ පෙරලා බලන්න. පිරිත් පොතේ ආටානාටි සූත්‍රයේම දෙපාරක් වගේ තියෙනවා. එකම දේශනාව දෙපාරක් තියෙනවා. නොදන්න කෙනා ඔක බලපු ගමන් හිතෙන්නේ මේක වැරදිලා. එකම දේශනාව මේ දෙපාරක් මේකේ මේ මුද්‍රණ දෝෂයක්ද කියලා හිතෙන්න පුළුවන් සමහරවිට. ඒ තියෙන්නේ පළවෙනි යට තියෙන්නේ බුදුරජාණන් වහන්සේට සතරවරන් දෙවියන් තමන් යටතේ ඉන්න යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්ධර කියන සිවුරඟ සේනා පිරිවරාගෙන ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේට කියන කතාව. ස්වාමීනි මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවට ඇති වුණොත් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආටානාටිය නම් වූ ආරක්ෂාව ගැන කියලා දුන්නා. පළවෙනි එක. පහුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා මහණෙනි ඊයේ රාත්‍රී සතරවරන් දෙවියන් මේ විදිහට යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්ධර කියන අමනුෂ්‍ය සේනා පිරිවරාගෙන ඇවිල්ලා මෙන්න මේ කතාව කීවා කියලා අර කලින් දවසේ වෙච්ච සිදුවීමම පහුවදා බුදුමුවින් සංඝයාට කියනවා. ඒක තමයි ඊළඟට කිව්වේ. එතකොට අර කතාව ඒ විදිහටම පහුවදා බුදුමුවින් සංඝයාට කියලා බුදුරජාණන් වහන්සේ අවසානයේ වදාළ මහණෙනි ඒ නිසා නුඹලා මගේ ශ්‍රාවකයෝ ඇවිද්දෝ විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ රැකවරණය පිණිස ආරක්ෂාව පිණිස අමනුෂ්‍යයන්ගෙන් අනතුරක් නොවීම පිණිස පහසු විහරණී පිණිස මේ ආටානාටිය නම් වූ දහම් පරයය හොඳට මතක තියාගන්න ධාරණය කරගන්න ඒක නිතර භාවිතා කරන්න කිව්වා. අමනුෂ්‍ය උදුරු වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඒකේ දෙකම නෙමෙයි එකක් කියන්නේ. දෙකම කියවලා තේරුම් ගන්න වෙච්ච දේ එක කොටසක් කියන්නේ. ඊළඟට දරුණු අමනුෂ්‍යෙක් කරදර කරනවම නම් අපි නිකන් කියනවට වැඩිය දැන් මේකේ තියෙන්නේ අමනුෂ්‍ය කරදරයක් තියෙනවා නම් මිදෙන ක්‍රමය. එතකොට තමන්ගේ ඇඟට අමනුෂ්‍යෙක් දිගට වැහිලා වද දෙනවා නම් කියන්න ඕන කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා අයං යක්කෝ ගන්හාත් මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති මේ යකෙක් මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේතේති මේ යකෙක් මට පීඩා කරනවා. අයං යක්කෝ විහෙතේති මේ යක්ෂයා මට බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකා මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති මේ යකා මාව අතහැරලා යන්නේ අනේ මට වද දිනවා කියලා ඒ ටික හඬ නගා කියලා ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ කියන අර 820 යක්ෂ සෙම්පතිවරුන් ගොඩකගේ නම් කිය. යක්කුන්ට දඬුවම් කරන තෙරුවන් සරණ ගිය යක්ෂ සෙම්පතිවරු වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න යක්කු පාලනය කරන සෙම්පති දේවතාවෝ. ඒ අයට හඬ නගා කියන්න කියනවා මං තෙරුවන් සරණ ගිය කෙනෙක්, මං සිල්වත් කෙනෙක්, මං ගුණධර්ම වල පිහිටපු කෙනෙක්. මට මේ අමනුෂ්‍යෙක් කරදර කරන අනේ මාව බේරලා දෙන්න කියලා අර ටික කියන්න කිය. එතකොට දෙවියන් ඉදිරිපත් වෙලා අමනුෂ්‍යව ඇදගෙන ගිහිල්ලා ඔබව බේර ගන්නවා. ඔබට තියෙන කරදර ටික අමනුෂ්‍යයෙන් නැති කරලා දෙන්න. දෙවියන් ඔබව රකින්න. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.